ඉතින් අද මම ඔයාලට අරන් ආපු වීඩියෝ එක තමයි වර්ක් ප්ලේස් එකකදී කොහොමද අපි අපේ ට්‍රේනින් පීරියඩ් එකෙන් පස්සේ වරදින් නැතුව ඒ වැඩ පිළිවෙලට කරගෙන යන්නේ කියලා. අපි හැමෝම දන්න දෙයක් නේ අපි ඉස්සෙල්ලාම ජොබ් එකකට ගියපුවාම අපිට ඒගොල්ලෝ ඩියුටි එක බාර දෙන්න කලින් අපිට ට්‍රේනින් පීරියඩ් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේ ට්‍රේනින් පීරියඩ් එකේදී ඔයාලා හිතනවාද ඔයාලට හැමදේම එයාලගෙන් හම්බෙනවා කියලා? ඇත්තටම හැමදේම අපිට ඒගොල්ලන්ගෙන් හම්බෙන්නේ නැහැ. මොකද අපිට කලින් එතෙන්ට වැඩට ගිය කට්ටිය ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ අපිට දෙන්නේ නැහැ සම්පූර්ණ ඩීටේල්ස් ටික. මොකද ඒගොල්ලෝ බයයි ඒකෙන් ඒගොල්ලන්ගේ ජොබ් එකට ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් ඒ නිසා මොන ෆීල්ඩ් එකක අපි වැඩ කරන්න ගියත් එතන ඉන්න කට්ටිය අපිට සම්පූර්ණ A to Z process එක දෙන්නේ නැහැ. ඒක එක තැනක වෙන දෙයක් නෙවෙයි. හැමතැනම එහෙම තමයි. මොකද ඒගොල්ලෝ ඒක ඔයාලට දෙන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා ඔයාලම තමයි ඔයාලගේ මහන්සියෙන් හැමදේම ඉගෙන ගන්න ඕනේ. අපි ස්කූල් යන කාලේදී යුනිවර්සිටි එකේදී අපි ක්ලාස් යනකොට මේ හැමතැනකදීම අපිව ගයිඩ් කරන්න කවුරු හරි හිටියා. අපව ෆලෝ අප් කරන්න කවුරු හරි හිටියා. හැබැයි අපි වැඩිවියටපත් වෙලා අපි ජොබ් හොයාගෙන ආවට පස්සේ එතනින් එහාට අපි යන්න ඕනේ අපේ ගමන තනියම. ඉතින් අපි මේ යන ගමනේදී මම ඔයාලට කිව්වනේ අපිම තමයි ඉගෙන ගන්න ඕනේ එතන දේවල් කියලා. දැන් ඔයා හිතන්නකෝ ඔයා සම්පූර්ණයෙන්ම ෆීල්ඩ් එකට අලුත් කෙනෙක්. ඒ කියන්නේ මේක තමයි ඔයාගේ ෆස්ට් ජොබ් එක. එතකොට ඔයාට ඒ කෙනෙක්ගෙන් ඔයාට ප්‍රශ්නයක් අහන්නවත් බෑ. ඒ කියන්නේ ඒ කෙනාගේ අතුලාන්තයේ තියෙන දේවල් ඔයාට ගන්න බෑ. ඔයා ෆීල්ඩ් එක ගැන දන්න කෙනෙක් නම් ඔයාට එයාගේ අතුලාන්තයේ තියෙන දේවල් ප්‍රශ්න කර එළියට ගන්න පුළුවන්. හැබැයි ඔයා අලුත් කෙනෙක් නම් ඔයාට ඒක කරන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි එයාලා ඔයාලට දෙන ටික ඔයාලා හොඳට අහගෙන ඉඳලා ඒ ටික නෝට් ඩවුන් කරගන්න. කොයිම වෙලාවකවත් ඒගොල්ලොත් එක්ක ආගියු කරන්නවත් රණ්ඩු වෙන්නවත් යන්න එපා. ඒගොල්ලෝ මොනවද කියන්නේ ඒ දේ ඔයා හොඳට අහගෙන ඔයා ඒ දේ නෝට් ඩවුන් කරගන්න. මම මේ විදිහට උදාහරණයක් අරගෙන ඔයාලට ඒක එක්ස්ප්ලেইন කරන්නම්ක. ඔයා හිතන්නකෝ ෂිපින් ලයින් එකක හරි එහෙම නැත්නම් ඒජන්ට් කෙනෙක් විදිහට හරි වැඩ කරනවායි කියලා. එතකොට ඔයා ඒ වර්ක් ප්ලේස් එකට ගියාට පස්සේ ඔයාට ඉස්සෙල්ලාම යාලා කියලා දෙනවා DO ඉෂුව කරන විදිය. DO එක ඉෂුව කරන එක නෙමෙයි එතන තියෙන ෆස්ට් ස්ටෙප් එක. ඊට කලින් බුකින් එන්න ඕන. එතකොට ඒක කන්ෆර්ම් වෙන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. BL ගහන්න ඕනේ. ඉතින් මේ ප්‍රොසෙස් එක ඔයාට ඉස්සෙල්ලාම කියලා දෙන්නේ නැතුව ඔයාට DO රිලීස් කරන විදිය කියලා දෙනවා. ඒ වෙලාවට ඔයා ඒක නෝට් ඩවුන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා එකිනෙක කෙනා ළඟට ගිහින් ඒකේ process එක වෙන වෙනම පැහැදිලිව අහගන්න ඕනේ. එක එක්කෙනා කරන job role එක මොකක්ද කියන එක. ඔයා ඒගොල්ලන්ගෙනුත් පොඩ ට්‍රේනින් අරගන්නකොට ඒ හැම දෙයක්ම ඔයා බුක් එකක නෝට් ඩවුන් කරගන්න. එහෙමත් නැත්නම් ඔයා වර්ඩ් එකක එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් විදිහට ඔයා ඒක හදාගන්න. හැබැයි ඔයා ඒක පිළිවෙලටම කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයා ළඟ නෝට් එක විතරයි තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලට මාසයක් දෙකක් තුනක් යනකොට ඔයාලට එතන තියෙන process එක තේරෙනවා. මොකක්ද මේකේ වෙන්නේ? එතකොට කොහෙන්ද මේක start වෙන්නේ? එතකොට කොහෙන්ද ending එක? මේ හැම දෙයක්ම ඔයාගේ ඔළුවට යනවා මාස දෙකක් තුනක් යනකොට. ඊට පස්සේ ඔයාට තනියම මේ process එක A to Z ඔයාට SOP එකක් හදාගන්න පුළුවන්. දැන් ඔයා තනින් එකතු කරගත්ත details තියෙනවානේ. එතකොට ඔයා ඒවා ලියලා ඇත්තේ තැන් වල. ඉතින් ඔයා මේක එක book එකකට අරගන්න පුළුවන්. එහෙම නැත්නම් මං කිව්වා වගේ word එකකට හෝ presentation එකකට හරි පිළිවෙලට අරගෙන ඔයාලා one by one ඒක වෙනම හදාගන්න. ඒ වගේම තව දෙයක් තමයි ඔයාලා SOP එකක් හදාගත්තාම ඔයාලා copies දෙකක් තියාගන්න. මොකද ඒක ඔයාලට වැදගත් වෙනවා. සමහර වෙලාවට ඔෆිස් වලදී ඔය වගේ දේවල් අතුරුදහන් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම කොපි දෙකක් තියාගන්න. ඔයා එකක් ගෙදර තියාගන්න, අනික ඔෆිස් එකේ තියාගන්න. එතකොට ඔයාට ඔෆිස් එකේ නැති වුණත් ඔයාට ගෙදර එකක් තියෙනවා. ඔයාට ඒක බලන්න වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මේ SOP එකක් හදාගන්න එකේ තව වාසියක් තියෙනවා. මොකද දැන් අපි අද ජොබ් එකක් කරනවා. එතකොට අපි මේ ජොබ් එක ගොඩක් කල් කරන් යන්නේ නැහැනේ. සමහරව අවුරුදු 5 6 7 කරන්නේ නැහැනේ. ඕනනම් උපරිම අවුරුදු 2 3 ඔය වගේ කාල සීමාවකුනේ කරන්නේ. එතකොට වෙන ජොබ් එකකට යනකොට එතන හම්බෙන පොසිෂන් එකේ එතන වර්ක් කරන විදිහ වෙනස්. හැබැයි ඔයාට අර කලින් SOP එකෙන් ඔයාට අයිඩියාස් ගන්න පුළුවන්. මොකක් හරි ඉෂුව එකකට පේස් කරපු විදිහ ලියාගෙන තියෙනවා නම් ඔයාට අලුත් කම්පැනි එකේදී ඒ වගේ ඉෂුව එකක් ආවොත් ඔයාට තනියම ඒක ෂෝට් අවුට් කරගන්න පුළුවන්. කම්පැනි එකෙන් කම්පැනි එකට සිස්ටම් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි process එක සාමාන්‍යයෙන් එකම විදිහට තමයි හැමතැනම යන්නේ.
පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වුණාට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට මොකක් හරි ඉෂුව එකක් ආවොත් ඔයාට කලින් එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් ඔයා ගලුවට ටක් ගාලා එනවා මොකක්ද ඔයා ඊළඟට කරන්න ඕනේ කියන එක. අපි අද එක වැඩක් කරලා ඒ වැඩේ අපි කරන්නේ නැහැ මාසයක් විතර යනකම්. ඊට පස්සේ ඔයාට ආයේ ඒක මාසෙකින් තමයි කරන්න වෙන්නේ. හැබැයි ඒ වෙලාවට ඔයාට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ඔයා ළඟ නෝට් එකක් තියෙනවා නම්. මොකද අපිට හැම නිතර අපි කරගෙන යන දෙයක් අපිට මතක තිබ්බට අපි අද වැඩක් කරලා ඊට පස්සේ අපිට ආයේ මාසෙකට පස්සේ තව වැඩක් දුන්නොත් අර වැඩේ අමතක වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් ඉතින්. ඒ නිසා ඔයා නෝට් එකක් තියන් ඉන්නවනම් ඔයා දන්නවනේ මේ නෝට් එකේ මේ දේ තියෙනවා කියලා. එතකොට ඔයාට ඒක බලලා ඔයාට ඔයාගේ වැඩ ටික හරි පිළිවෙලට ලස්සනට කාගෙන්වත් අහන්න නැතුව කාටවත් කරදරයක් නොකර වරදින් නැතුව ඔයාට ඒක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මතක් කරලා ඔයාලා ජොබ් එකකට ගියපු ගමන්ම ඔයාලට යාලා දෙන ට්‍රේනින් එක ඒ වගේම ඔයාලා මුණ දෙන එක ගැටලු ඒ දේවල් ඔයා කොහොමද විසඳගන්නේ මේ හැම දෙයක්ම නෝට් එකක් විදිහට තියාගන්න. මොකද ඒක ඔයාගේ දියුණුවටමයි හේතු වෙන්නේ.